ඔයාලට ගෙනාවේ ගොඩක්ම වටින දෙයක්. ඉතින් මේකේ ඇත්තටම ඔයාලට කියන්න ඕනේ අද අපි කතා කරන්න යන්නේ ඔයාලට කෝඩ් කරන්නේ නැතුව ඇප් එකක් ජෙනරේට් කරගන්න විදිහ තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඇත්තටම කෝඩ් කරන එක සාමාන්‍යයෙන් software engineersලා වගේ කට්ටිය එතකොට මොකද්ද cyber security කරන කට්ටිය වගේ කට්ටියට නම් කෝඩින් කියන එක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. නමුත් දැන් software engineersලාට වුණත් මේකෙන් ලොකු බලපෑමක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ වෙනකන් අපි මෙච්චර කල් කෝඩින් වල මොනවා හරි errors ආවහම ChatGPT හෝ DeepSeek හෝ අපි use කරන AI එකක් කරහා ඒකට කියලා අපිට මේ වගේ error එකක් ආවා හෝ නැත්නම් අපිට මෙන්න මේ වගේ දෙයක් ජෙනරේට් කරගන්න ඕනේ මට මේකෙන් අවශ්‍ය කෝඩ් එක දෙන්න කියලා තමයි අපි ඒ දේ කරගත්තේ. නමුත් දැන් කිසිම දෙයක් නැහැ. මේකෙන් ඔයාලට අවශ්‍ය මොකද්ද ජෙනරේට් කරන්න අවශ්‍ය කියලා මොන වගේ ඇප් එකක්ද මේකේ තියෙන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා විතරක් දුන්නොත් ඔයාලට මෙන්න මේක ජෙනරේට් කරලා දෙනවා. ඇත්තරම ගොඩක් වාසි. මේකෙන් නොමිලේ ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ try කරන එක. ඒ කියන්නේ මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉඳන් ඔයාලට මේ ඇප් එක යූස් කරන තැන දක්වා මේකේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇප් එක කෝඩ් කරලා ඔයාලට try කරලා බලන්න පුළුවන් මේ ඇප් එක කොහොමද ඔයාගේ ෆෝන් එකේ වෙන්නේ. මේක ඔයාලට ඕන නම් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක කරා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ඒකේ ඉන්ටර්ෆේස් එක try කරලා ඔයාලට මේකේ මොන හරි error එකක් තියෙනවද මොන වගේද පෙන්වන්නේ. අන්න ඒ වගේ දේවල් ඔක්කොම බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ site එකට එන්න අවශ්‍ය කරන link එක දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් rock.app කියන මෙන්න මේක. ඉතින් මෙතන තියෙන සාමාන්‍ය අපිට පොඩි මේගොල්ලෝ දීලා තියෙන ඒගොල්ලෝ දෙන්න prompt වගේක්. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක්ම මම හිතන්නේ list වෙනවා වගේ. ඒ කියන්නේ ගොඩක්ම කට්ටිය try කරපු ඒවා වගේ මොන හරි මෙතන දීලා තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් මම කියන්නම් මේක Android විතරක් නෙමෙයි ඔයාලට Apple App Store එකට list ගන්න උනත් පුළුවන් මේ app එක. මේගොල්ලෝ ඒ දෙකටම අදාළ වෙන විදිහට තමයි මේක generate කරන්නේ. ඉතින් ඔයාලට describe the mobile app you want to build කියලා මෙතන තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන image එකක් අප්ලෝඩ් කරලා image එකේ විදිහට මොකක් හරි app එකක් ඕන නම් ඒක එතනින් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මම ඔයාලට මෙතනදී සාමාන්‍යයෙන් ඔයාලට පෙන්නන්නම් ඒ කියන්නේ දැන් ඔයාලට නිකන් normally පෙන්නන්නනේ මට අවශ්‍ය වෙන්නේ. අපි නිකන් අදහසක් ගන්න අපි මොකක් හරි app එකක් දැන් ඔයාලට හිතන්න YouTube වගේ app එකක් එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි delivery app එකක් එහෙම නැත්නම් sale app එකක් අය බලමුනේ ඩරස් වගේ app එකක් ඕනේ කියලා කියමු. මම මෙන්න මේ විදිහට නැත්නම් AliExpress කියලා කියමු. මම මෙතන type කරන තැන ගිහිල්ලා මම මේ විදිහට type කරගන්නවා. I want to make like make app කියලා දාන්න ඕනේ. I want to make AliExpress කියලා මම මෙන්න මේ විදිහට දානවා. ඔයා නිකන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් එයාලට තේරෙන විදිහට දැන් සාමාන්‍ය ChatGPT හරහා chat කරන විදිහට මේ දාන්න තියෙන. ඊට පස්සේ මම මේ විදිහට send කරන. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Google account එකෙන් sign in වෙන්න වෙනවා. මේක ඉතින් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා use කරන හැම AIටම මම හිතන විදිහට account එක හදලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මගේ device එකේ තියෙන AI එකක් use කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට continue කියන button එක උඩ click කරනවා. මේක ඔයාලට mobile device එකෙන් උනත් use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතනින් ආපහු type කරන්න ඕන නම් ඒ කියන්නේ මැකිලා නම් ආපහු type කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට send කියන button එක උඩ click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ මම ඔයාලට කියන්න දැන් මෙතනින් thinking තියෙනවා. දැන් මේ ඔයාලට මේ පැත්තෙන් වම් අත පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙයාලා මේකේ ඉන්ටර්ෆේස් එකේ මොන වගේ දේවල්ද වෙන්න ඕනේ කියලා තියෙනවා. නැවතත් මේක මෙතනින් type කරලා දුන්නා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතනින් ඒගොල්ලෝ home screen එක with product listing categories දැන් මේ app එකේ සම්පූර්ණ main අවශ්‍ය දේවල් ටික මෙයාලා generate කරගන්නවා. එතකොට ඔයාලට product details page එකක් ඕනේ කියලා තියෙනවා. එතකොට search functionality ටිකක් දෙනවා කියලා තියෙනවා. shopping cart එක, user profile and account, order history වගේ දේවල් දෙනවා කියලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනදී for the design I will use light theme. මෙතන theme එක ඒගොල්ලෝ දෙනවා. මෙතනදී ඒ ඔක්කොම ටික ඒගොල්ලෝ මෙතනදී ඔයාලට introduce කරනවා මේගොල්ලෝ මොන වගේ දෙයක්ද හදන්නේ මොන විදිහටද හදන්නේ කියලා ඒ විස්තර ටික කියනවා. හරිද? දැන් ඔයාලට මේ දෙක generate වෙන අතරේ මම ඔයාලට පෙන්නන්න මේ දකුණු අත පැත්තේ මෙතන iOS තියෙනවා මෙතන Android කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ iOS එකේ පෙන්නන විදිය තමයි මෙතනින් තියෙන්නේ. මේකෙන් changes කියලා තාම තියෙන තාම load වෙනවා. ඒතර Android එකෙන් තියෙන මේ විදිය. දැන් ඔයාලට මේ app එක try කරන්න පුළුවන්. test on your phone කියලා තියෙන්නේ. ඔයාලට කරන් තියෙන්නේ මොකුත් නෙමෙයි. ඔයාලට මෙන්න මෙතන තියෙනවා install Expo Go කියලා app එකක් තියෙනවා කියලා. දැන් මෙතනදී පොඩි error එකක් ඇවිත් තියෙනවා.
ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ පල්ලෙහාට ස්ක්‍රෝල් ඩවුන් කරලා බලමු error එකක් තියෙනවා ඒක මේකින් changes කියලා තියෙන්නේ එතකොට මේ මෙන්න මෙතන තියෙනවා Android iOS කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී තියෙනවා Expo Go කියලා app එකක් තියෙනවා මෙන්න මේ app එක එයාලා ඔයාලට මේ QR එක වගේ iOS නම් තියෙන iOS එකට දාගෙන නැත්නම් Android එකට දාගෙන මේ QR code එක ස්කෑන් කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලට මේ Go app එක ඉන්ස්ටෝල් කරලා ඒක හරහා ස්කෑන් කරන්න. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ සයිට් එක ඔයාලට මේ හදන සයිට් එක බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි errors එනවා. දැන් සාමාන්‍යයෙන් අපි app එක generate කරලා දෙන errors ටික ඔක්කොම අපි තනියෙන් create කරන්න එපා. ඒ කියන්නේ ආපහු app එක මේ error ටික fix කරගන්න ඕනේ. නමුත් මේකෙදි ඒ කිසිම දෙයක් fix කරගන්න දෙයක් නැහැ. මෙයාලා ඒ ඔක්කොම fix කරලා දෙනවා. ඉතින් දැන් මෙතනදී අර මගේ error එකක් එන්නේ දැන් මේ cannot read properties undefined කියලා තියෙනවා. මේ මෙතනදී ඔයාලට කියන්න ඕනේ ඔයාලා ටිකක් අර use කරද්දී හොඳ connection එකක් එක්ක use කරන්න. ඉතින් මේ ඔයාලට මෙතන මේ උඩ code කියලා තියෙනවා. දැන් මේ code එක තමයි මේ generate වෙන්නේ. මේ තියෙන්නේ. මේ code එක දැන් free version එකේදී ඇත්තටම ඔයාලට මේ code එක download කරන්න බෑ. මේ තියෙන මෙතන download button එක. මෙතන upgrade කියලා දෙනවා. මෙතනින් කෙලින්ම publish කරන්නත් පුළුවන්. මෙතන දැන් අපේ upgrade කියලානේ තියෙන්නේ. සාමාන්‍ය මේකේ VIP එක buy කරපු කෙනෙක්ට නම් මේක මෙතන publish කියලා තියෙනවා. එතකොට මේක directම iOS සහ ඔයාලගේ Android ඒ කියන්නේ Play Store එකේ සහ App Store එකේ මේක list වෙනවා. ඉතින් ඇත්තටම මේ ගොඩක් වටිනවා. මේ code වල errors ආපුවම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. එහෙම error එකක් ආවොත් එහෙම මේක හරහාම දැන් මම පෙන්නන්න දැන් මගේ connection error එකක් විතරනේ ආවේ. මේ code එකේ generate වෙන error එකක් මොකක් හරි ආවොත් එහෙම ඔයාලට ඕන මෙතනින් edit කරන්න ඒ කියන්නේ හැකියාවක් තියෙනවා edit කරන්න හැකියාවක් තියෙනවා. ඒ ඔක්කොම හැකියාවල් ලබා දෙන්නේ අර මෙතනදී මේ ඔයාලා පබ්ලිෂ් කරොත් ඒ කියන්නේ VIP එකක් මේවා කරගත්තොත් විතරයි. නමුත් මේ කෝඩ් එක ඔයාලට කොපි කරන්න හැකියාවක් තියෙනවා. මේ තියෙන කොපි බටන් එක. මේක කොපි කරලා ඔයාගේ මොකක් හරි තියෙනනේ කෝඩ් ජෙනරේට් කරන මේ software ඔයාලා use කරන. පින්න මම නම් සාමාන්‍ය use කරන්නේ Sublime කියන එක. ඉතින් ඔයාලට තව ගොඩක් හොඳ ඒවා තියෙනවා. මම තාම මුල් මට්ටමේ ඉන්නේ හින්දා මම use කරන්නේ Sublime වගේ ඒවා. ඉතින් ඔයාලට කැමති එකක් use කරන්න පුළුවන්. ඊට පස්සේ use කරලා ඔයාලට මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් මේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ටික මේ තියෙන මේ ඉමේජස් පවා මේගොල්ලෝගේ මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති ඉමේජස් දානවා නම් එහෙමයි මේ ඔක්කොම ටික මේකේ ඉන්ටර්ෆේස් ඔක්කොමම මේගොල්ලෝ ජෙනරේට් කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් වටිනවා. මම පෙන්නන්නම් මේක ජෙනරේට් වුණායින් පස්සේ අපි ප්‍රිවිව් එක නිකන් හරි බලමු. දැන් තාම error එකක් අපිට ආවේ නැහැ. error එකක් ආපුවම error එක මෙතන මැද්දෙන් වගේ පෙන්නනවා. ඒකට error 5යි අපිට දවසට මේගොල්ලෝගේ ෆ්‍රී වර්ෂන් එකෙන් යවන්න දෙන්නේ. මම ඔයාලට මේ අප්ග්‍රේඩ් කරන එක හරහා ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද මේ ඒ ටික ගන්න කියලා. ඒ කියන්නේ අප්ග්‍රේඩ් කරපුවාම ඒ කියන්නේ ඩොලර් 20 ඉඳන් තියෙන රුපියල් 6000 මට මතක විදියට මම ඕන්න පෙන්නන්නම්. මෙතන අප්ග්‍රේඩ් කියලා තියෙනවා. මෙතන ඩොලර් 20යි. ඒක per month මාසෙට ඩොලර් 20යි. මැසේජ් 100ක් යවන්න පුළුවන් ඔයාලට. දැන් මෙතන මැසේජ් 5යි තියෙනවා. ඔයාලට පේනවා ඉතින්. මේ තියෙන 5 free messages left to today කියලා තියෙනවා. එතකොට ඊළඟ එක ඩොලර් 50ක් වෙනවා මාසෙට මැසේජ් 250ක් දාන්න පුළුවන්. මේ මැසේජ් දානවා කියන්නේ මෙතනින් එන error එක fix කරන්න තමයි එතනදී මේවා වෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොනවා හරි දැන් ඒගොල්ලන්ටත් ජෙනරේට් කරගන්න බැරි errors මොනවා හරි ආවොත් එහෙම අන්න ඒ ටික ඔයාලට මෙතනින් මැසේජ් එකක් විදියට ඒගොල්ලන්ට දාන්න වෙනවා. අන්න ඒ ටික තමයි. මේක ගැන full tutorial එකක් මම අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ QR code එක ජෙනරේට් කරලා ඔයාලට පුළුවන් ඒ කියන්නේ මේක ස්කෑන් කරලා ඔයාලගේ device එකේ install කරලා දැන් මේක preview එක තාම ආවේ නැහැනේ අපිට. මේ ඊට පස්සේ මෙන්න මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජෙනරේට් කරන ඔයාගේ site එක ඔයාගේ phone එකට අරන් ඔයාලට use කරලා බලන්න පුළුවන් මේක කොයි වගේ interface එකක්ද දෙන්නේ මොන වගේ දේවල්ද කරන්න පුළුවන් මොනවද මේකේ හදෙන්න ඕනේ. ඒ විස්තර ටික ඔක්කොම ඔයාලට එතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට මම මේක ජෙනරේට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මම පෙන්නන්න මේකේ error එකක් එනවා. දැන් ඔය දකුණු අත පැත්තෙන් ඔයාලට 2 errors කියලා තියෙනවා. මෙතන send to AI කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපි type කරන clipboard එකේ තියෙන මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා. දැන් 3 free messages left today කියලා තියෙනවා. ඒ කියන්නේ තව free දාන්න පුළුවන්
මැසේජ් 3යි කියලා තමයි තියෙන්නේ. මොකද අපි VIP අරගෙන නැහැ මේකේ. ප්‍රීමියම් version එක කරන්නේ නැහැ. ඒතකොට තව එක එකකින් එකට තමයි මේකෙදි send වෙන්නේ. ඒතකොට ඔයාලට තව බලා ගන්න පුළුවන් one error එකක් තියෙනවා. ඒකත් send to AI කියන එක හරහා යවන්න ඕනේ. ඒක යවන්න කලින් මෙතන මේ clipboard එකේ තියෙන මේ prompt එක තාම generate වෙලා load වෙලා ඒ ටික ඔක්කොම හරියට ආවයින් පස්සේ තමයි යවන්න වෙන්නේ. මොකද එක එර එකක් ෆිස් වුණාන් පස්සේ තමයි අනිත් එර එක හදාගන්නේ මේගොල්ලෝ. ඉතින් මෙන්න මේ විදිහට මම හදාගත්ත එකක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නනවා ඒක ෆෝන් එකෙන් සහ මේක ඉන්ටර්ෆේස් එකෙන් try කරගන්න විදිහ මම කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මම Facebook app එක වගේ ඉල්ලපු තවත් app එකක්. ඉතින් මෙන්න මෙතන දැන් loading කියලා චූටියට තියෙන්නේ. ඉතින් මේක generate වෙනාන් පස්සේ මම ඔයාලට පෙන්නනවා. මෙතන code එක ගන්නවන්න නම් code කියන දැන්ට ගිහලා code එක ගන්න පුළුවන්. file ටික ඔක්කොම තියෙනවා. එතකොට preview කියන එක හරහා තමයි අපිට අර එන output එකේ preview එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේකෙදි කියන්න ඕනේ ඔයා මේ QR එක scan කරලා ඔයාලට ගන්න තියෙන්නේ මේගොල්ලෝ දෙන මේ ඇප් එක මේගොල්ලෝ දෙන ඇප් එක. ඉතින් ඒක නම තියෙන්නේ Expo Go කියලා ඇප් එකක්. ඉතින් මේ තියෙන අපේ ප්‍රිවිව් එක ඔයාලට බලා ගන්න පුළුවන්. Facebook විදිහට මේ වෙච්ච නම් මේකේ ඔක්කොම බටන් ටික වැඩ කරනවා. ඔයාලට ක්ලික් කරලා බලන්න පුළුවන්. සමහර ඒ කියන්නේ සාමාන්‍ය user login එක වගේ ඒවා වැඩ ගන්න නැහැ. මොකද අපි ඒකට data දීලා නැති හින්දා ඒ කියන්නේ login interface එකට අපි අවශ්‍ය මේ ඩේටාබේස් එක හදලා නැති හින්දා තමයි එතන error එකක් මේ විදිහට එන්නේ. ඊටු ටික ඔක්කොම ඔයාලට මේකෙදි බටන් ක්ලික් කරලා බලන්න පුළුවන් මේවා වැඩ කරනවද කියලා. ඉතින් ඒ ඔයාලට අවශ්‍ය user database එක උනත් මේකෙදි හදා ගන්න පුළුවන් ප්‍රීමියම් version එක ගන්නවා නම්. එහෙම නැත්නම් ඔයාලට මේ code කියන තැනින් ගිහලා copy කරගෙන එතනට දාලා ඔයාලට පුළුවන් ඒ ටික ගන්න. ඉතින් ඔයාලට මෙතන මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ වම් අත පැත්තෙන් එයාලා හැදුවේ මොනවද කියලා. ඒගොල්ලෝ මොනවද මේකට ඉන්ක්ලූඩ් කරපු දේවල් එයාලගේ මේන් ටාස්ක් ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට ඒවෙන් වෙනස් වෙන්න අවශ්‍ය ඒවා තියෙනවා නම් ඒවා ඔක්කොම මෙතන මැසේජ් එකක් විදිහට දාන්න පුළුවන්. ඉතින් දැන් මගේ තියෙන්නේ 0 free messages today කියලා තියෙන. ඉතින් අද දවසට දාන්න පුළුවන් මැසේජස් බිඳුවයි තියෙන්නේ ෆ්‍රී දාන්න පුළුවන් ඒවා. ඉතින් ඒ හින්දා ඒ ටික දාන්න විදිහක් නැහැ මීට වඩා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දාන්න තියෙන්නේ. දැන් මෙතන තව ඉර එකක් ඒත් මට ඉතුරු වෙලා තියෙනවා. ඉර එක දාගන්න විදිහක් නැහැ. මෙතන මැසේජ් බිඳුවක් තියෙන හින්දා. ඉතින් ඔයාලට මේ විදිහට ඇප් එකක් ජෙනරේට් කරගන්න එක හරිම ලේසි වැඩක් වෙලා තියෙනවා. ඉතින් $20ක් කියන්නේ රුපියල් 6000ක් වගේ එකක්. මේ ඉර එකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉර එක ඔයා දන්නවා නම් ඔයාලට ගිහිල්ලා කෝඩ් එක හරහා ෆික්ස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් එර එක මෙතනින් බලලා එර එක මොකක්ද කියලා බලලා ඒක නැත්තම් ඔයාලට වෙන AI එකකට දීලා ඒක හරහා පුළුවන් එර එක ෆික්ස් කරගන්න. ඒ ඇත්තටම ලේසි වැඩක්. මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය ඒවා පෝස්ට් එකක් දාන විදිහ පෝස්ට් එකට ලයික් එකක් දැම්මත් ලයික් එක කවුන්ට් වෙනවා. එඩිට් පෝස්ට් තියෙනවා. එතන නොටිෆිකේෂන් බටන් එක තියෙනවා. මැසේජ් වගේ මැසේජ් එක තියෙනවා. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනවා නම් ඒ විදිහට තියෙනවා. කැමරා ෆොටෝ වගේ ගැලරි එක ඕපන් වෙන විදිහ තියෙනවා. එතකොට මේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ටික ෆ්‍රෙන්ඩ් සජෙෂන් ඒ වගේ ඒවා තියෙනවා. all friends ඒ ඔක්කොම ටික මේ ඔයාලට තියෙන friends remove කරන බටන් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඒ වැඩ කටයුතු ටික ඔක්කොම කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ අපි අද කතා කරපු rock.app කියන AI හරහා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න සුපිරිම වැඩක් මෙන්න මේක. මම මෙන්න මේ දේවල් ගැන තමයි අද ඔයාලට කතා කරන්න ආයේ මම ඔයාලට දැන් මේක app එකේ interface එක phone එක හරහා මේවා කරන විදිහ කියන්නේ try කරන විදිහත් ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ දැනට කියලා දීපු ටික මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒක ලොකු දෙයක් තිබුණ නැහැ. ඉතින් ඔයාලට උඩ බාර් එකේ බලා ගන්න පුළුවන් අප්ග්‍රේඩ් කියලා තියෙනවා. කෝඩ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතනින් ඊළඟට පබ්ලිෂ් කියලා තියෙනවා. මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරොත් එහෙම මේ ඇප් එක සම්පූර්ණයෙන්ම ඔයාලට ඕපන් කරන්න පුළුවන්. ඔයාගේ කෝඩින් ඇප් එකක් කරහා. ඒ කියන්නේ ෆෝල්ඩර්ස් ඔක්කොම ටික එකට ඩවුන්ලෝඩ් වෙනවා. හැබැයි මේක ඩවුන්ලෝඩ් කරන්නත් ඔයාලට මේකේ ප්‍රීමියම් එකක් ගන්න ඕනේ. එහෙම නැතුව මෙතනින් කෙලින්ම කොපි කරගන්න තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා මම මෙතනදී ප්‍රීමියම් version එක අරගන්න යන්නේ නැහැ. ගොඩක් වටින මේ AI එකක් මේක. ඉතින් ඔයාලට ඉන්ටර්ෆේස් එකත් මේක බලා ගන්න පුළුවන් වෙනවා කියන්නෙම ඔයාලට තේරෙනවා ඇති මේකේ කොච්චර වටිනාකමක් තියනවද කියලා. ඉතින් මේ වගේ දේවල් තමයි කියන්නේ මේවා සාමාන්‍යයෙන් බලපෑමක් ඇති වෙනවා මේ software engineers ලාට වගේ කට්ටිය ලොකු බලපෑමක් ඇති වෙන්නේ ගන්න නැහැ. මොකද මේවා ප්‍රීමියම් version ගන්න තියෙන හින්දා. හැබැයි දැන් අපි එළියේ කරන වැඩවලදී ඒවේ මිල ගණන් අඩු වෙන්න ගොඩක් බලපායි මේ වගේ AI වලින්.
එතකොට මාකට් එක අඩු වෙනවා. තියෙන මගේ ඉතින් දැන් මම පෙන්නන්නම් ෆෝන් එකෙන් ජෙනරේට් කරගන්න විදිහ කොහොමද කියලා. කොහොමද මේවා කරගන්න කියලා. ඉතින් මම අර ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියලා තිබ්බ Go Expo කියන Expo කියන ඇප් එක මේ විදිහට ගත්තා. ඊට පස්සේ මම ලොග්ඉන් වුණා මගේ Gmail එකෙන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ ඇප් එක පල්ලෙහෙන් ඇවිත් තිබුණා. දැන් මේ තියෙන මේ ඇප් එක. දැන් ඒක අපි ජෙනරේට් කරගත්ත ඇප් එක අපි දැන් අරකට සයින් ඉන් නැති Gmail එකෙන් ලොග් වුණාම අපි හදාගත්ත ඇප් එක මෙතනින් පෙන්නනවා. මේ තියෙන්නේ එකෙන් වැඩ කටයුතු කරන විදිහ. ඉන්ඩෙක්ස් එක නැහැ මොකද මේ ලොගින් ඉන්ටර්ෆේස් එකනේ ඩේටාබේස් එක නැති හින්දා ඒකේ එකක් තමයි එන්නේ. ඊටු ටික ඔක්කොම ඔයාලට මේක හරහා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ වැඩ කටයුතු කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලා දෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපිත් එක්කම හැමෝටම සුබ දවසක්.